මධ්‍යම පොත්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 එම විභාගය 2026 පෙබරවාරි මාස 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා ප්‍රයත්නයට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සඳහා විභාග මධ්‍යස්ථාන 3545ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය ප්‍රශ්න මධ්‍යස්ථාන 33ක් දෙවෙනිදා ක්‍රියාත්මක කිරීම සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මෙම විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 3,02,249ක් පෞද්ගලික අපේක්ෂකයන් 79214ක් සම්පූර්ණ අපේක්ෂකයන් සංඛ්‍යාව 4,51,463ක් මේ විභාගය සඳහා ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම යුද හමුදාව වන් හමුදාව නාවික හමුදාව සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ. ඒ වගේම තමයි යම්කිසි ආපදා තත්ත්වයක් ඇතිවොත් ඒ සඳහා මුලින්ම ආපදා සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කටයුතු කරන ලබනවා. එමෙන්ම පොඩ්ඩක් පරීක්ෂණ ආයතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් අප සම්බන්ධ වෙලා ඉදිරිතුරුවම කාර්මික තත්ත්වයන් පිළිබඳව යාවත්කාලික තොරතුරු ලබා දෙමින් මේ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙමින් සූදානම් සිටිනවා. මේ වන විට ප්‍රවේශ පත්‍ර අයදුම් කර්මාන්ත සඳහා ලබා දෙන අවසන් පාසල් අයදුම් කර්මාන්ත ප්‍රතිපත්තිවමින් සහ පෞද්ගලික අයදුම් කර්මාන්ත ඔවුන්ගේ ලිපියන්ට තැපැල් කර ලැබලා තිබෙනවා. ඒ වගේම ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධන කිරීමට අවශ්‍යතාවය තිබුණා. ධර්මන්ත අවස්ථාවක් සලසා දීලා තිබුණා. පෙබරවාරි මාසයේ 2 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මේ වන විට ප්‍රවේශ පත්‍රවල සංශෝධන කටයුතු සිදු කරන අවසන් අපේක්ෂකයන්. ඒ වගේම තමයි මෙවර විභාගයේ කාලසටහන අපි පෞද්ගලික අපේක්ෂකයන් සහ සියලුම අපේක්ෂකයන්ට උන්ගේ ප්‍රවේශ පත්‍රය මුද්‍රණය කරලා තිබෙනවා. ඒ වගේම පාසල් සඳහා කර තිබෙනවා සහ විභාග මධ්‍යස්ථාන ප්‍රදර්ශන සඳහා ලබා දීලා තිබෙනවා. කාලසටහන් පිළිබඳ විශේෂ අවධානයක් අපේක්ෂකයන් යොමු කරන්න කියලා මතක් කරනවා. විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ තිබෙන ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල අඩවිය ප්‍රකාශනය කළ තිබෙන නිල Facebook අඩවිය ප්‍රකාශනය කළ තිබෙන කාලසටහන් පමණක් භාවිතා කරන්න කියලා මම මේ දරුවන්ට මතක් කරනවා. මොකද මම කියන්නේ කාලසටහනේ පසුගිය වර්ෂයට වඩා විෂය පෙළ ගැස්මේ යම් වෙනසක් සිදු කරලා තිබෙන නිසා විශේෂයෙන් වෙනත් කාලසටහන් අනුකරණය කරනවා. ඔබගේ ප්‍රවේශ පත්‍රයේ සඳහන් කාලසටහනම භාවිතා කරන්න. විශේෂයෙන් 5 වෙනි දවස, 6 වෙනි දවස, 7 වෙනි දවස සහ 8 වෙනි දවසේ පෙර වර්ෂයට වඩා වෙනස් ආකාරයකට විෂය පෙළ ගැස්ම සූදානම් කරලා තිබෙනවා. සියලුම දරුවන්ට මතක් කරනවා මේ අවස්ථාවේ පාසලේ ඔබ විභාග මධ්‍යස්ථානට අරගෙන යන්නට තහනම් ප්‍රතිචාර 22ක් අරගෙන යන්න බෑ. ගාම්නම දුරකථන ඒ වගේම තහනම් කරලා තිබෙන බ්ලූටූත් උපකරණ, ස්මාර්ට් වොච්, එමෙන්ම වෙනත් සටහන් සහිත ලේඛන පොත්පත් ආදී කිසිවක් විභාග ශාලාවට අරගෙන යන්නට බෑ. විභාග ශාලාවට අරගෙන යන්න පුළුවන් විභාගයේ ලිවීමට අවශ්‍ය උපකරණ පෑන්, පැන්සල්, මකන කෑලි, ඒ වගේම අඩිරූල, කරපොත් පෙට්ටිය, චිත්‍ර විශේෂ සඳහා වෙනසිට දරුවන් නම් චිත්‍ර විශේෂයට අදාළ පාට කරන්නට අවශ්‍ය පාට පෙට්ටි සහ අනිකුත් උපකරණ පමණයි. වෙනත් තහනම් පෙළදා කිසිවක් ගෙන්න යන්න බෑ. ඒ වගේම ප්‍රවේශ පත්‍රයේ මුල්දිනේ අරගෙන යන්නටත් උන අනන්තා පත්‍රය හැමදාම අරගෙන යන්නට ඕන අපේක්ෂකව විභාග දිනට. අනන්තා පත්‍රයේ විදියට ජාතික ඒ වගේම වළංගු පිළිතුරු බලපත්‍රය හෝ වළංගු ගමන් බලපත්‍රය භාවිත කරන්න පුළුවන්. යම් අපේක්ෂකකට මේ වන විටත් අනන්ත පත්‍රයක් නොමැති නම් ඔවුන්ට පුළුවන් ඡායාරූප දෙකක් විදුහල්පතිතුමා මගින් පාසල් අපේක්ෂකයන් ඡායාරූප දෙකක් අපිට කරගෙන ඒ වගේම පෞද්ගලික අපේක්ෂකයන් නම් ග්‍රාම නිලධාරි මගින් ඒ ඡායාරූප දෙක සහතික කරවාගෙන විභාගයේ තාවකාලික හැඳුන්වීමක් විදිහට භාවිත කරන්නට අවසර දෙන්න තිබෙනවා. නමුත් එම අපේක්ෂකයන් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රථම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට කැඳවල විමර්ශකයන් තමයි ඔවුන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව තිබෙන කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි මේ දරුවන්ට විශේෂයෙන්ම මතක් කරන්නට ඕන පිළිතුරු සපයන්නට ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රය මුලින්ම හොඳින් කියවන්න. ප්‍රශ්න පත්‍රයේ නියමිත කොටස් සංඛ්‍යාව ඔබට පළවෙනි කොටස, දෙවෙනි කොටස වෙනම මුද්‍රණය තිබෙන අවස්ථා තිබෙනවා. එම සියලුම කොටස් ඔබට ලැබිලා තිබෙන විදිහට පරීක්ෂාකාරී වන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් ඉතාමත්ම හොඳින් කියවන්න. උපදෙස් කියවල උපදෙස් පිළිපදින්න ඕනේ කියලා උපදේශකයෝ. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ නියමිත කාලය සඳහන් කර තිබෙන මේ කාලය මැනවින් කළමනාකරණය කරගන්නට අවශ්‍යයි.
ප්‍රශ්න හොඳින් කියවලා ප්‍රශ්නෙන් අසා ඇති දේට පමණක් පිළිතුරු සපයන්න ඕන. දරුවන්ට කියලා තිබෙන සමහර අවස්ථාවල ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු සපයන්න. ඒතර ඒ උපදෙස් ඒ ආකාරයෙන් පිළිපදින්න ඕන. වෙනත් කඩදාසි වල ලියන්න බෑ. ප්‍රශ්න පත්‍රයේම උපදෙස් කියලා ලියන්න ඒ නියමිත ස්ථාන වල පමණයි පිළිතුරු ලියන්න. ඒ වගේම අපේක්ෂකයෝ තමන්ගේ නිවැරදි විභාගාංකය සෑම ප්‍රශ්න පත්‍රයේ ඒ නියමිත ස්ථාන වල සෑම පිටුවකම සටහන් කරන්නට ඕන ඉතාම නිවැරදි විභාගාංකය. එමෙන්න විභාග අංකය නිවැරදිව සඳහන් කරනවා වගේම තමන්ගේ අත්අඩංගුව ඉතා පැහැදිලි අත්අඩංගුව භාවිත කරන්න ඕන විභාගයට පිළිතුරු සපයන්න. තවත් කාරණයක් මතක් කරගන්න බහුවර්ණ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න විශේෂිත බහුවර්ණ උත්තර ලියන කඩදාසියක් ලබා දෙනවා. ඒ කඩදාසිය දරුවන් භාවිත කරලා තමයි පිළිතුරු ලියන්නට ඕන කඩදාසියේ. Register for Adaderna news alerts via your mobile service provider or simply visit adaderna.lk.